මේ එක්සෑම් එක වැලිඩිට එක තියෙන අවුරුදු 3යි. හරිද? බල මේ එක්සෑම් අලුත් වෙනවා. හරිද? මේ CCNA එක්සෑම් එක වැලිඩ් වෙන්න අවුරුදු 3යි. ඔයාලට මේක ආයිසරයක් රීවැලිඩ් කරන්න ඕන. එක්ක ඔයා ආයිසරයක් මේ එක්සෑම් එකම ආයි කරන්න ඕන. නැත්නම් CCNP එක කරන්න ඕන. CCNP කරපු ගමන් ඔයාලට CCNA එකත් අවුරුදු 3ක් දික් වෙනවා. CCNA එකත් 3ක් දික් වෙනවා. CCNP එකත් අවුරුදු 3ක් දික් වෙනවා. ඒතර ආයෙත් මේක වැලිඩ් වෙන්නේ අවුරුදු කීයද? 3යි. දැන් ඔයා එහෙම බය වෙන්න එපා. ඔයාගේ සර්ටිෆිකේට් එක එක්ස්පයර් වුණා එක. හරිද? එක්ස්පයර් වුණා කියලා මොකද මගේ සර්ටිෆිකේට් එක්ස්පයර්ලා තියෙනවා. හරිද? ඒක මට ප්‍රශ්නයක් නෑ එක්ස්පයර් වුණා කියලා. මේ මොකද ලංකාවෙම එච්චර ලොකුවට එහෙම පස්සෙන් දැන් එලවන්නේ නෑ එක්ස්පයර් වුණායි කියලා. සමහරට ඔයාලට කම්පැනි එකෙන් ඔයාලට ස්පොන්සර් ගන්න පුළුවන් එක්සෑම් එක කරන්න. මොකද සමහර කට්ටිය මෙහි දන්න මොකක් හරි කම්පැනි එකක වර්ක් කරනවා. හරිද? ඒ කම්පැනි එක වර්ක් කරනකොට ඒ කම්පැනිට ඕන මොකක් හරි කොන්ට්‍රැක්ට් එකක් ගන්න. හරිද? ඒ කොන්ට්‍රැක්ට් එක ගන්න තව කම්පැනි 100ක් බිඩ් කරනවා. හරිද? බිඩ් කරද්දී මේගොල්ලෝ තියෙන කන්ඩිෂන් එක තමයි CCNA වැලිඩ් සර්ටිෆිකේට් එකක් තියෙන ඉන්ජිනියර්ස්ලා 5 දෙනෙක් වගේ කම්පැනි එකේ ඉන්න ඕන. හරිද? දැන් වෙලා තියෙන දැන් ඔය 4ක් ඉන්නවා ඔයාලගේ කම්පැනි ඊවසේ බොස්ට්‍රාට කියනවා මල්ලිවා එක්සෑම් එක කරන්න මේ කම්පැනි ගාන්න බ නැත්තම් මේක දාන්න වෙන්න මේකට කොන්ට්‍රැක්ට් එකට. තේරුණාද? අන්න ඒ වගේ chance වල සෙට් වෙන්න පුළුවන්. මොකද මම කරලා තියෙනවා ජුනිපර් එක්සෑම් කම්පැනි ගන්න. ජුනිපර් මම කරා JNCI එකයි JNCIS එක මම කරේ කම්පැනි ගන්න. මොකද ඒකයි තව මම කරා 40 එකේ මම කරලා තියෙනවා NST4 එක මං කරා. ඒත් මං කරේ කම්පැනි එකම ස්පොන්සර් කරා. මට අතින් 7ක්වත් ගියේ නෑ. මොකද ඒගොල්ලෝගේ කොන්ට්‍රැක්ට් දාන්න ඕන නම් ඒ පාස් කට්ටිය ඉන්න ඕනේ කම්පැනි. තේරුණාද?